කඩ විසිරුණු සිතුවිලි නිය බුකුලේ නදී දනුක බං ආතල් එක දනුක රුසු මඩේ ගහ දනුක මොකක් කර ප්‍රශ්න පොරවා දනුක ඩයිට බං නෑ මොකද මොන වෙලා තියෙන්නේ එයාට මාව තේරුම් ගන්න බෑ බං කවුරු ගැනද බම්බ මේ කියවන්නේ ඒ අවස දැන් ඔහොම හිටියම හරියනවද? ඔයා මගේ හීන ඔක්කොම විනාශ කරා පුතා. ගෙදර වළං හොදන ගෑණි ළමයාට ඒ නමය. ඔයා ඒ හය. ටවුන් එකේ ලොකුම ඉස්කෝලේට දාලා. වැඩක් නෑ පුතා. වැඩක් නෑ. දැන් ලෑස්ති වෙනවා බයෝ කරන්න. බයෝ? Yes බයෝ. Why? මට බෑ බයෝ කරන්න. මට ආර්ට්ස් කරන්න ඕන. ආර්ට්ස්? චීයා. කාටද ආර්ට්ස් කරලා හරි ගියේ? ලෙචිනි දුවට ආර්ට්ස් කරන්න. අනික තාත්තගේ පවුලෙවත් මගේ පවුලෙවත් කිසි කෙනෙක් ආර්ට්ස් කරේ නෑ. පුතා මට ඕන ඔයාව ડોක්ටර් කෙනෙක් කරන්න. නැතුව මේ වැඩකට නැති රස්තියාදුකාරයෙක් කරන්න නෙමෙයි. මට බෑම බයෝ කරන්න. මට ඕන ආර්ට්ස් කරන්න. මියුසික් එක්ක. අනික මට බෑ අම්මා කියන විදිහට ડોක්ටර් කෙනෙක් වෙන්න. මට ඕන මියුසිෂියන් කෙනෙක් වෙන්න. මියුසිෂියන්? අපි ඔයාව හැදුවේ කොහෙවත් ඉන්න මියුසිෂියන් කෙනෙක් කරලා සාරි ගාමා කියන්නද? අම්මයි කතාවක් අහලා නැද්ද? ඇඟේ ලෙඩට වෙදා දොස්තර, හිතේ ලෙඩට වෙදා කලාකාරයා. ඉතින් මමත් කරන්නේ වෙදකමක්ම තමයි. එපා රාවද එකට එකක් කියලාගෙන. ඔබට කියන දේ අහන්න බැරි නම් බැහැපන් එදිරින් එළියට. හරි. මම බයෝ කරන්න. හැබැයි මේක නිසා මගේ ජීවිතේට මොකක් හරි වුණා. ඒක වගේ කීවත් ඕගොල්ලෝම බාර ගන්න. මොකද ඉපදිච්ච දවස් දාන් අම්මලට ඕන දේවල් ඇරෙන්න මට කැමති දෙයක් කරන්න දුන්නේ නෑනේ. උඹව ගණන් ගන්න එපා මොකද්ද උඹේ තීරණය මොනව කරන්නද? අම්මයි තාත්තයි කියන දෙයක් කරන්න බැරි. stress of education